දැන් වට යාළුවෙක් කවදා හරි කියලා තියෙනවද මචං අපි අර ක්ලාස් එකට ගිහිල්ලා බලමුද අර කෝස් එක කරලා බලමුද නැත්නම් කවුරු හරි කියලා තියෙනවද මේ අපි අර රෙස්ටොරන්ට් එකේ පොඩක් ගිහලා කමුද නැත්නම් කවුරු හරි කියලා තියෙනවද මේ ඒ වලින් පස්සේ මොනවද කරන්න යන්නේ අරක කරලා බලන්නකෝ මේක කරලා බලන්නකෝ කියලා තියෙනවද ඔයාගේ පාර්ට්නර්ට කියලා තියෙනවද දැන් මේ පොඩි බිස්නස් එකක් පටන් ගමු නේ ජොබ් එකට වඩා ඒක හොඳයි නේද තව කවුරු හරි කියලා තියෙනවද මේ ලංකාවේ ඉන්න එපා රට යන්න නේද නේ මේ ඩිග්‍රී කරන්න පර ඩිග්‍රී කරන්න නේද අත බිස්නස් එක ඇතුලේ නම් කවුරු හරි කියලා තියෙනවද මේ අපි මේ අර අහවල් පාර්ට්නර්ෂිප් එක කරමු නේද මේක හරියන්නේ මේක අපි නවත මේ කැම්පේන් එක කරමු නේද එක එක අය එක එක දේවල් වලට කියනවා වට ඉන කට්ටිය හොඳට හිතලා බලන්න අවංක ඔයා මේ හැම තැනම ඩිසිෂන් එක තීරණය ගත්තේ ඔයාට හොඳයි කියලා හිතන තීරණයද ඔයා ගත්තේ නැත්නම් වෙන අය කියපු හින්දා ඔයා ඉන්ෆ්ලුවෙන්ස් වුණාද බලපෑමකට ලක් වෙලාද මේ තීරණය ගත්තේ අවංකව හිතලා උත්තර දුන්නු තොර තේරෙයි ගොඩාක් තීරණ ඔයා ගත්තේ ඔයාගේ ජීවිතේ ඔයා හොඳයි කියලා හිතන තීරණේ නෙවෙයි අනිත් අය කියපු හින්දා ඉන්ෆ්ලුවෙන්ස් වුණා බලපෑමකට ලක් වුණා ඇයි එහෙම උනේ දැන් ඔයා මීට කලින් ඩිසිෂන්ස් අරගෙන ඇතිනේ ෆොර් එක්සැම්පල් මේ වීඩියෝ එක මම බලන්න යනවා කියලා ක්ලික් කරනවානේ ඒක ඩිසිෂන් එකක් ඔයාගේ ලයිෆ් එක කියන්නේ ඔයා ගත්ත ඩිසිෂන්ස් වල එකතුවක් life is all about decisions අද දවසේ ඩිසිෂන්ස් කීයක් ඔයා ගත්තද මේ පාරෙන් යනවද අර පාරෙන් යනවද right බස් එක යනවද ට්‍රේන් එක යනවද වාහනේ යනවද බයික් එකේ යනවද අද මෙයාට කතා කරනවද නැද්ද මෙයාට කෝල් එකක් ගන්නවද නැද්ද hina වෙනවද නැද්ද මේ වෙලාවට කනවද නැද්ද මේ ඔක්කොම චූටි ඩිසිෂන්ස් අරගෙන ඔයාගේ සම්පූර්ණ ලයිෆ් එක කියන්නේ ඔයාගේ ඩිසිෂන් එක අද ඔයා යම් තැනක ඉන්නවා නම් ඒක ඔයාගේ ඩිසිෂන්ස් right ඔයා හිතලා නැද්ද මම ගත්ත ඩිසිෂන්ස් වැරදිලා තියෙනවා වරද්දාගත්ත ඩිසිෂන්ස් ගැන අදටත් ඔයා පසුතැවෙනවා නේද ඇයි අපේ ඩිසිෂන්ස් වරදින්නේ ඇයි අපි පසුතැවෙන්නේ සෝෂල් ප්‍රෙෂර් එක නිසා ෆැමිලි එක්ස්පෙක්ටේෂන්ස් නිසා කම්පිටිෂන් එක නිසා ෆියුචර් එක ගැන තියෙන බය නිසා සෙල්ෆ් ඩවුට් එක නිසා මේ වගේ දේවල් නිසා අපි ඩිසිෂන්ස් ගන්නකොට ගොඩාක් ඩිසිෂන්ස් අපේ වරදිනවා ඉතින් අද මේ සිම්පල් බුක්ස් පර්සනල් ඩිවලොප්මන්ට් සීරීස් එක යටතේ කරන වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ මේ ඩිසිෂන් මේකේ තීරණ ගැනීම මේකේ සයන්ස් එක මේක පිටිපස්සේ ඉන්න කතාව රයිට් ඔබ දැනගන්න යනවා සිංහලෙන් මේක අපි මුලින්ම මේකේ සයන්ස් එක තේරුම් ගමු මම මේක බර සයන්ටිෆික් වචන දාලා එහෙම අමාවට අමාරු කරන්නේ නැහැ මම පොඩි කතාවකින් මේක කියන්න දැන් හිතන්න ඔයාගේ ශරීරයේ ඔයාගේ ඇඟ පොඩි කම්පැනි එකක් රයිට් ඔයාගේ කම්පැනි එකක් ඒ කම්පැනි එකේ බොඩි එක කම්පැනි එකක් නේ කම්පැනි එකේ හෙඩ් ක්වොටර්ස් එක තමයි ඔයාගේ බ්‍රේන් එක ඔයාගේ මොලේ ඒ වගේ බ්‍රේන් එකේ තියෙන හැම පාර්ට් එකක්ම මේ කම්පැනි එකේ වැඩ කරන එම්ප්ලොයිස්ලා කීප දෙනෙක් කියලා හිතන්නකෝ ඒකෙත් අපේ ලොජිකල් තින්කින් පාර්ට් එක කරන කෙනා තමයි බ්‍රේන් එකේ ප්‍රීෆොන්ටල් කෝටෙක්ස් කියලා අපි කියන්නේ මෙයා තමයි අපේ මේන් ඩිසිෂන් මේකර් ඒ කියන්නේ හරියට අපේ කම්පැනි එකේ CEO වගේ දැන් මේ වගේ ලොකු කම්පැනි එකක් රන් කරන්න CEO-ට ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්න ඕනේ. ඒ පාර්ට් එක කරලා දෙන්නේ බ්‍රේන් එකේ ලිම්බික් සිස්ටම් එක. ඒ තමයි CEO ගේ පර්සනල් ඇසිස්ටන්ට්. ඒතකොට එයා තමයි අපේ ඉමෝෂනල් ඩිසිෂන්ස් ගන්න මේ පර්සනල් ඇසිස්ටන්ට්. එතකොට මේ කතාවට අනුව අපේ කම්පැනි එක හරි දිශාවකට යනවද කියලා තීරණය කරන්නේ කවුද? CEO සහ CEO ගේ පර්සනල් ඇසිස්ටන්ට්. දැන් මේ කතාව මතක තියාගන්න ඊටු සම්පූර්ණ දේවල්ම රඳාපවතින්නේ මේ සම්පූර්ණ කතාව මත. දැන් අපි ඉපදිලා පළවෙනි මාස 10 වගේ යනකොට මොනවද දන්නව සිද්ධ වෙන්නේ රයිට් අපි දේවල් දකින්න පටන් ගන්නවා ඇහෙන්න පටන් ගන්නවා අපි ඒව රියැක්ට් කරන්න පටන් ගන්නවා ඊට පස්සේ අවුරුදු 2ත් 7ත් අතර කාලයක් යනකොට කියන්නේ 2 ඉඳන් 7 වෙනකන් යනකොට අපේ ඩිසිෂන්ස් ඩිපෙන්ඩ් වෙන්නේ ඉමෝෂන්ස් මත හැඟීම් මත තමයි තීරණ ගන්න. ඒ කියන්නේ අපේ CEO නෙවෙයි තීරණ ගන්න අපේ ඇසිස්ටන්ට් මත. වෙනත් විදිහට කියනනම් ඒ කාලේදී අපේ බොඩි එක කියන්නේ කම්පැනි එක රන් කරන්නේ අපේ ඇසිස්ටන්ට් CEO නෙවෙයි. එතනට අපි තාම ඩෙවලොප් වුණේ නැහැ. Tax filing leaving you confused? It's time to leave that chaos behind. Meet your SimpleBooks WhatsApp AI chatbot. No app to download. Just ask any tax question, send your income and deductions, watch the magic unfold. Freelancer, consultant, business owner, just tell the bot to add it. Get your tax computed for free. A real human expert reviews it. Then just tap File Now. No stress, no mess. Get started now. It's time to make tax filing easy with SimpleBooks. අන්න ඒ නිසා තමයි සාමාන්‍ය අවුරුදු 2-7 වගේ යනකොට වට අම්මා ඕනේ කිව්වත් අම්මා ඕනේමයි තාත්තා ඉඳලා හරියන්නේ නැහැ. ඇයි මට අම්මා ඕනේ? ඉමෝෂන්ස් නම් ඉමෝෂන් මට ඕනේ කිව්වොත් ඕනේ එච්චරයි. ඊට පස්සේ අවුරුදු 7 ඉඳන් 12 වෙනකන් කාලේ තමයි ටික දැන් වගේ ලොජිකල් එක වැඩ කරන්න පටන් ගන්නවා. ඒක තමයි මතක තියාගන්න. ඒතකොට මොකද්ද දන්නව සිද්ධ වෙන්නේ? රයිට් ඒ කාලේදී අපි ටික ලෝකේ ගැන කල්චර්ස් ගැන අපිට තියෙන ලිමිටේෂන්ස් ගැන කරන්න ඕනේ මොනවාද නොකර ඉන්න ඕනේ මොනවාද කියලා තේරුම් ගන්න පටන් ගන්නවා
අපි තේරුම් ගන්නවා මේ කාටුන් එක හොඳයි මේ කාටුන් එක හරි නෑ අපි තේරුම් ගන්නවා අමල් හොඳ යාළුවෙක් නිමල් හොඳ යාළුවෙක් නෙමෙයි හැබැයි තවමත් අපේ ඇසිස්ටන්ට් ඒ කියන්නේ ලිම්බික් සිස්ටම් එක තමයි වැඩිපුරම අපේ තීරණ වලට බලපෑම එල්ල කරන්නේ මොකද අර CEO දැන් තමයි වැඩ කරන්න පටන් ගන්නෙ දැන් ඊළඟට අපි යමු අපි 13 ඉඳන් 19 වෙනකන් ටයිම් එකේ එතකොට මොනවාද සිද්ධ වෙන්නේ මේ කාලෙදි තමයි අපි සෑහෙන්න ෆිසිකල් මෙන්ටල් සෝෂල් චේන්ජස් වලට මුහුණ දෙනවා මේ කාලෙදි අපේ ඇසිස්ටන්ට් එහෙම නැත්නම් ලිම්බික් සිස්ටම් එක almost completely develop වෙලා ඉවරයි හැබැයි අපේ CEO එහෙම නැත්නම් prefrontal cortex එක තවම ඩෙවලොප් වෙමින් තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ කාලේදී අපි අතින් සෑහෙන මිස්ටේක් සිද්ධ වෙන්නේ. ඒ දන්න දේ වෙන්නේ මොකද තාමත් අර සිස්ටම් තමයි හොඳටම ඩෙවලොප් වෙලා තියෙන නිසා අපි ගොඩාක් ඉමෝෂනල් පැත්තට තමයි ඩිසිෂන්ස් ගන්නෙ. තාර්කිකව හිතලා බලලා තීරණ ගන්න ප්‍රමාණය අඩුයි. ඒ නිසා තමයි මේ අවුරුදු මේ ටීනේජ් කාලේදී අපි ගොඩාක් යාළුවොත් එක්ක ආශ්‍රය කරනවා. ආව දන්නේ නැති කෙනෙක් නෑ ඉස්කෝලේ ක්ලාස් එකේදී. ඇයි? අපි එහෙම හිතන්නේ නෑ ලයික් ඉමෝෂන්ස් මතරයි මාව මෙච්චර කට්ටිය දන්නා මෙච්චර යාළුවෝ ඉන්නවා මෙච්චර ට්‍රිප්ස් යනවා. රයිට් ෆන් ගන්නවා ඇඩ්වෙන්චර්ස් කරන්න යනවා. රයිට් ඊට පස්සේ ගර්ල් කෙනෙක්ට බොයි කෙනෙක්ට ඇට්‍රැක්ට් වෙන්න පටන් ගන්නවා. රයිට් ක්ලාස් යන්න කලින් කොණ්ඩේ හොඳට හදනවා. අර ගොඩාක් වෙලා කණ්ණාඩි ඉස්සරහා වෙලාව ගන්නවා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මෙන්න මේ වයස් සීමාව ඇතුලේ රයිට් ඊට පස්සේ අපි එන්ටර් වෙනවා අපේ 20s වලට අන්න එතකොට මොකද්ද වෙන්නේ වගේ ඩිසිෂන්ස් මේකින් වලට මෙතනදී මොනවද දන්නවා සිද්ධ වෙන්නේ අපේ මේන් ඩිසිෂන් අපේ CEO රයිට් යා කම්ප්ලීට්ලි ඩෙවලොප් වෙලා තියෙන දැන් අපිට තේරෙනවා මොකද්ද හරි වැරද්ද මොකද්ද හොඳ නරක මොනවද අපිට ලයිෆ් එකේ තියෙන රෙස්පොන්සිබිලිටිස් මොනවද මං කැමති අකමැති දේවල් මොන වගේ ලයිෆ් එකක්ද මට ඕන වෙන්නේ මොනවද මම ඉදිරියේදී කරන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් දැන් ඔයා තීරණය කරන්න ඔයාලට දැනෙන්න හැගෙන්න පටන් ගන්නවා හැබැයි ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි කොච්චර 20s වලින් පස්සේ වාගේ CEO ඩෙවලොප් වුණත් එතනින් පස්සේ ගොඩ දෙනෙක් ගොඩක් මිනිස්සු 85%කට වඩා තීරණ අපි ගන්නේ බෑඩ් ඩිසිෂන්ස් 90%ක් මිනිස්සු කියනවා ඒගොල්ලන් කැරියර් එක ගැන ඒගොල්ලෝ සතුටු නෑ කියලා. ඉතින් 20s වලින් පස්සේ සම්පූර්ණයෙන්ම අපේ CEO කියන්නේ අපේ ප්‍රධාන ලොජිකල් තින්කර් ඩෙවලොප් වුණා නම් කොහොමද එහෙම වුනේ? හේතුව තමයි ඩිස්ට්‍රැක්ටර්ස් බාධාව මාව ෆෝකස් එක නැති කරන ඩිස්ට්‍රැක්ටර්ස් වටේ තියෙනවා. ඊළඟ කොටස අපි කතා කරමු මොනවාද ප්‍රධාන ඩිස්ට්‍රැක්ටර්ස් කියලා. ඩිස්ට්‍රැක්ටර්ස් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඉන්ටර්නල් ඩිස්ට්‍රැක්ටර්ස්, එක්ස්ටර්නල් ඩිස්ට්‍රැක්ටර්ස්. ඒක යටතේ මොනවාද එන්නේ ඊළඟ කොටසෙන් ඔයා දැනගන්න. පළවෙනි ඉන්ටර්නල් ෆැක්ටර් එක තමයි ඩිස්ට්‍රැක්ෂන් එක තමයි ඉමෝෂන්ස්. හැඟීම්. හිතන්න දැන් ඔයාට කෝටි 10ක් ලැබෙනවා. ඔයාගේ account එකට ලැබෙනවා. ඔයාට ලැබෙනවා කෝටි 10ක්. right? ඔයා මොනාද කරන්නේ දැන් ඔයා කිය කෝටි 10ක් හම්බුනොත් මං ගෙයක් හදා ගන්නවා ආනයක් ගන්නවා ෆැමිලි එකත් එක්ක කාලය ගත කරනවා රයිට් ණය ටික ගෙවලා දානවා රයිට් හොඳ ලක්ෂරි ලයිෆ් ස්ටයිල් එකක් ගත කරනවා හරි ඕකේ හැබැයි රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා එහෙම අහම්බෙන් හිටපු ගම ලොකු ප්‍රමාණයක් මුදලක් දාපු ගමන් 70%කට වැඩිය මිනිස්සු මොනවද දන්නවද කරන්නේ ඉමෝෂනල් ස්පෙන්ඩිං ඔයා දැන් කියන එක නෙවෙයි හම්බුනාට පස්සේ කරන්නේ ඇයි ඒ CEO ගේ වැඩේ කරේ ඇසිස්ටන්ට් මොනවාද එකකින් අදහස් වෙන්නේ ඔය දන්නවද හැංගීම් තමයි තීරණ ගැනීම ඕවර්ටේක් කරේ ඇයි CEO ට එයාගේ වැඩේ කරන්න CEO ගෙන් අහන්නේ නැතුව ඇසිස්ටන්ට් වැඩ කරන්න කිව්වොත් මොනවද වෙන්නේ හරි අප්‍රූවල් ගන්නෙ නැහැ ෆයිනලයිස් කරගන්නේ නැහැ වැඩේ කරන්න කලින් පර්මිෂන් ගන්නෙ නැහැ CEO ගේ වැඩේ ඇසිස්ටන්ට් කරන්න ගියාම ඉමෝෂන්ස් වලින් ඔයා වැඩි තීරණයක් ගන්නවා ඔන්න පළවෙනි ඩිස්ට්‍රැක්ෂන් එක දෙවෙනි ඉන්ටර්නල් ඩිස්ට්‍රැක්ෂන් එක සබ්කොන්ෂස් එන්කෝඩිං මොකක්ද බය හිතෙන වචනයක් මම පැහැදිලි කරන්න සරල සිංහල භාෂාවෙන් අවධානයෙන් අහුම්කම් දෙන්න එච්චරයි මම ඔබෙන් ඉල්ලන්නේ right දැන් මම ඔබට වචන 6ක් කියන්නම් 6 words right ඊට පස්සේ මම පොඩි ප්‍රශ්නයක් අහන්න ඒකට උත්තරේ කමෙන්ට් කරන්න right මොකද්ද වචන 6 මේ ස්ක්‍රීන් එක බලන්න white milk cow ice cold snow නැවතත් කියන්න white milk cow ice cold snow එකපාරක් white milk cow ice cold snow මගේ ප්‍රශ්නේ තමයි හොඳට වැඩුණු කව් කෙනෙක් මොනවාද බුන්නේ කමෙන්ට් එකක් දාන්න right මේ ඇක්ටිවිටි එක කරාම 90%කට වැඩි දෙනෙක් මොනවද දන්නවද කිව්වේ උත්තරේ විදිහට කිව්වේ milk කියලා හැබැයි උත්තරේ වැරදි ඇයි වැඩුණු කව් කෙනෙක් බොන්නේ වතුර right එතකොට අයියෝ milk කියලා උත්තරේ දෙන්නේ right අපි වාව සබ්කොන්ෂස් වලින් එන්කෝඩ් කරා. තමයි වෙන උදාහරණයක් කියන්නේ. දැන් නේචර් ස්වභාව ධර්මයේ කියලා කියපු ගම මොනවද වට මතක් වෙන්නේ? ගස්, කොළ, සතා, right? හැබැයි නේචර් එකේ තියෙන ওই තුන විතරද? කඳු තියෙනවා, දිය ඇලි තියෙනවා, right? වෙන මොනවද තියෙන්නේ? අහස තියෙනවා, වැස්ස තියෙනවා.
හැබැයි අපිට මතක් වෙන ගස්කොළ කොළ පාට දර්ශනයක් විතරයි. ඇයි ඔයා සබ්කොන්ෂස්ලි එන්කෝඩ් වෙලා තියෙන මේ විදියට. දැන් ඔබ දන්නවද දන්නේ නැහැ අපි දවසකට ඩිසිෂන්ස් චූටි ඩිසිෂන්ස් ඔක්කොම එකතු කරලා 35000ක විතර ඩිසිෂන්ස් ගන්නවා. දන්නවද ඒක? රයිට්? ඒ ඩිසිෂන්ස් වලින් 95%ක්ම ගන්නේ ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක. ඔයා හිතලා ගන්න තීරණ ගන්න පොඩි ප්‍රමාණයක්. ඉතින් කොහොමද මෙච්චර බලගත උනේ අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එක? මොකද එයා ළඟ ඔයා ඉතිහාසයේ කරපු ඩේටා තියෙනවා, ඔයාගේ පාස්ට් එක්ස්පීරියන්ස් තියෙනවා, ඔයා කරපු දේවල් හොඳ නරක සියල්ල එයා දැකලා තියෙනවා. ඒකෙන් එයා හදා ගන්නවා මොනවාද? සබ්කොන්ෂස් එන්කෝඩින් එකක්. ඉතින් මේ පාස්ට් රෙකෝඩ්ස් මත එයා ඉක්මනින් ඔබට තීරණය ගන්න පෙළඹන. උදාහරණයක් හිතන්න. ඔයා ඉස්කෝලේ යන කාලේ ස්ටේජ් එක නැගලා පොඩි කතාවක් කිව්වම මට වචන වැරදුනාම ලැජ්ජාවකට පත් වුණා නම් ඔයාට මතක ඇති. ඒ වෙලාවේ ඒ මොහොතේ ඔයා ලැජ්ජාවට පත් වුණා නම් ආයෙත් ඔයා ස්ටේජ් එක නැග්ගොත් ඔයාට ඒක මතක් කළා රයිට් ඔයා මෙහෙම එකක් වුණා මෙහෙම ඔයාට මතක ලැජ්ජාවට පත් වුණා අම්බෝ ආයෙ නම් මම මේ ස්ටේජ් එකේ නගින්නේ නැහැ කියලා ඔයාගේ සබ්කොන්ෂස් එක ඔයාව එන්කෝඩ් කරලා ඉවරයි. ඒක තමයි අදටත් ඔයාට මෙම ස්ටේජ් එක නගිලා කතා කරන්න ගියොත් ඔයාට යන්න බෑ කියලා ඉක්මනින් ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක ඩඩස් ගාලා රිජෙක්ට් කරනවා. නෑ මම මේක කරන්නේ නැහැ. රයිට්? ඔයාට හිතන්නවත් වෙලාවක් නැහැ. ඇයි සබ්කොන්ෂස් මයින්ඩ් එකේ තරමට මේ පාස් ඩේටා එක අවශෝෂණය කරලා දැන් ඔයාට ඒක නොකර ඉන්න තරමට ඔයාව දැන් මේ බලපෑමයි ලක් කරලා ඉවරයි. මෙන්න මේ දෙක තමයි වගේ ප්‍රධාන ඩිස්ට්‍රැක්ටර්, ඉන්ටර්නල් ඩිස්ට්‍රැක්ටර්ස්. එක්ස්ටර්නල් ඩිස්ට්‍රැක්ටර්ස් වලට මොනවද ඉන්නේ? රයිට්? වීඩියෝ එක ඉතුරු ටික බලන්න කලින් මතක් කිරීමක් කරන්නම්. කමෙන්ට් එකක් දාන්න. learning so much, very insightful, valuable video. ඕනම වචනයක් කමෙන්ට් එකක් විදිහට දාන්න. අපිව දිරිගන්වන්න. channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරන්න. එක්ස්ටර්නල් distractions වල පළවෙනි කොටස තමයි මොනවද? ඇනලිසිස් පැරලිසිස්. ඒ මොනාද? දැන් මේ මිතන්නකෝ දැන් ඔයා කාමරයක් ඇතුළට වෙලා දැන් ඔයා කල්පනා කරනවා කොහොමද ලයිෆ් එකේ සක්සස්ෆුල් වෙන්නේ මම? මොකද්ද මම සක්සස්ෆුල් වෙන්න කරන්න ඕනේ? කල්පනා කරනකොට ඔප්ෂන්ස් පහක් ඔයාට ඔලුවට එනවා. රයිට්? මොනවාද ඔප්ෂන්ස් පහ? පළවෙනි එක තමයි පීස්ෆුල් ලයිෆ් එකක්. රයිට්? 9 to 5 ජොබ් එකක් එක්ක ෆැමිලි එකත් එක්ක පීස්ෆුල් ජොබ් එකක්. පීස්ෆුල් ලයිෆ් එකක්. දෙවෙනි ඔප්ෂන් එක තමයි adventurous, right? very adventurous life එකක්. ඒක යටතේ අදහස් කරන්නේ travel කරන්න තියෙනවා, ඊළඟට හෙට මොනවද කරන්න කියලා දන්නේ නැහැ, කොහෙද ඉන්න ඕනේ කියලා දන්නේ නැහැ. whole adventurous life එකක්. third option එක තමයි හොඳ growth opportunity එකක් තියෙන life එකක්. ඒ කියන්නේ ඔයා startup ඕන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් වෙන company එකක ඔයාට මොනවා හරි shares හම්බෙලා ඔයා co-founder කෙනෙක් වෙන්න පුළුවන්, right? මොකක් හරි හොඳ growth opportunity එකක් තියෙන life එකක්. හතරවෙනි option එක තමයි ඔයා ෆේමස් ලයිෆ් එකක්. ඒ කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන්, ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වෙන්න පුළුවන්. පස්වෙනි ඔප්ෂන් එකත් පීස්ෆුල් ලයිෆ් එකක් තමයි. අර කලින් කියපුවා මේක වෙනස් වෙන්නේ. ඔයා ආදරය කරන කෙනත් එක්ක මුකුත් නැතුව ඈත පළාතක ඈත කොහේ හරි තැනක රටකට නගරයකට ගමකට ගිහිල්ලා වෙන් වෙලා ජීවත් වෙන පීස්ෆුල් ලයිෆ් එකක්. දැන් ඔය වගේ ඔප්ෂන්ස් පහක් ඔයාට ඔලුවට ආවා. දැන් මම ඔය කියපු ඔප්ෂන්ස් පහෙන් ඔයා මොන ඔප්ෂන් එකද තීරණය කරන්නේ? මට කියන්න බලන්න කමෙන්ට් එකක් දාන්න 1 2 3 4 5 වලින් මොකද්ද කියලා. රයිට්? ඔප්ෂන්ස් පහේ පිළිවෙලට ඔබට මතක ඇති නම් දාන්න කමෙන්ට් එක. තීරණය කරන්න අමාරුයිනේ. මොකද ඔයාට එක තීරණය ගන්න පුළුවන්. රයිට්? ඒක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. හරියනවද කියලා කියන්නත් බෑ, වරදිනවද කියලා කියන්නත් බෑ. රයිට්? අරක කරනවද, මේක කරනවද, අරකට යනවද, මේ ඔප්ෂන් කරනවද? ඔන්න ඕකට තමයි ඇනාලිසිස් පැරලිසිස් කියලා කියන්නේ. රයිට්? ඔය ඇනාලිසිස් පැරලිසිස් එක ඔයා ඉන්නකොට ඔය එක්ස්ටර්නල් ඩිස්ට්‍රැක්ෂන් එක නිසා ඔයා ගන්න තීරණයට වැරදෙන්න පුළුවන්. ඔන්න පළවෙනි හේතුව. දෙවෙනි එක්ස්ටර්නල් ඩිස්ට්‍රැක්ෂන් එක කන්ෆර්මිටි ට්‍රැප් එකක්. රයිට්? මේකට ඔබ දැනටත් අහු වෙලා ඇති. රයිට්? මේක භයානකයි. එක එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙනවා මිනිස්සු 6 දෙනෙක් එක්ක බෝඩ් එකක ඉරි කෑලි 4ක් අදිනවා. රයිට්? මේගොල්ලන්ට කරන්න තියෙන්නේ පළවෙනි ඇඳපු ඉරි කෑල්ලට සමාන ඉරි කෑල්ල මොනවාද කියලා අර ඉතුරු ඉරි කෑලි තුනෙන් තෝරලා කියන එක. මම නැවතත් මතක් කරොත් පළවෙනි ඉරි කෑල්ලට ඇඳපු එකට සමාන වෙන්නේ මොන ඉරි කෑල්ලද කියලා අර ඉතුරු තුනෙන් හොයලා කියන එක. හැබැයි මෙතන විශේෂත්වය තමයි මේ 6 දෙනාගෙන් 5 දෙනෙක්ම මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ඇතුලෙන් කතා කරලා දාපු 5 දෙනෙක්. එක්කෙනෙක් තමයි හරියටම එක්ස්පෙරිමන්ට් එකට පිටින් ආපු කෙනාට ඉන්නේ. රයිට්? මේක තමයි මේගොල්ලන්ගේ කතා කරලා කරපු වැඩේ. දැන් ඔය 6 දෙනාගෙන් හැමෝගෙම 3 පාරක් අහනවා මොනවාද හරි ඉරි කෑල්ල කියලා. රයිට්? කියන්නේ 3 පාරක් අහනවා කන්ෆර්ම් කරගන්න. විශ්වාස කරන්න මේකට මේ එක්ස්පෙරිමන්ට් එකට ඇත්තටම පිටින් ආපු එක්කෙනයි ඉන්නේ. එයා දන්නේ නැහැ අනිත් 5 දෙනා ඇතුළේ කට්ටිය. එයා හිතන්නේ එයා වගේම තව 5 දෙනෙක් කියලා. පළවෙනි පාරේ හරි උත්තරය දෙනවා. පළවෙනි ඉරි කෑල්ලට හරියන උත්තරේ මේ ඉරි කෑල්ල තමයි කියලා හරි උත්තරය දෙනවා. හැබැයි අර 5 දෙනා ඕනකමින් වැරදි ඉරි කෑල්ලක් තෝරනවා. ඕනකමින්. රයිට්?
විශ්වාස කරන්න තුන්වැනි පාරත් කන්ෆර්ම් කරන්න අහනවා ෂුවර්නේ මේක නේද ඉරි කෑල්ල කියලා අහනකොට ඒ තරගෙට ආපු හරි උත්තරේ පළවෙනි රවුන්ඩ් එකේ කියූපු එක්කෙනා වෙනස් වෙනවා වැරදි උත්තරේට. ඒ කියන්නේ අර පස් දෙනා කියූපු හින්දා මෙයාගේ තීරණය වෙනස් කරනවා වැරදි උත්තරේට. ඇස් ඉදිරිපිටයට පළවෙනි රවුන්ඩ් එකේ තේරුණා මේක තමයි හරි එක කියලා. හැබැයි අර පස් දෙනාම අරක තෝරපු නිසා ඕනකමින් වැරදි එක තෝරපු නිසා මෙයා ඉන්ෆ්ලුවෙන්ස් වුණා වැරදි උත්තරේට තුන්වෙනි රවුන්ඩ් එකේ. ඕක නේද ගොඩක් දෙනාට වෙලා තියෙන්නේ. මම සමාජයෙන් කොන් වෙයි. මාව සමාජයෙන් බැහැර කරයි. මාව පිළිගන්න එකක් නැති වෙයි. මම කොන් වෙයි. මට අවස්ථා නැති වෙයි. අරයත් මේක කරනවා, මෙයාත් මේක කරනවා. හැමෝම මේ දේනේ කරන්නේ. ඇස් ඉදිරි පිට ඔයාගේ හැකියාව, කුසලතාව වාට පේනවා, හරි දේ පේනවා. ඔයා කරන්නේ නැතුව වැරදි දේ ඇස් ඉදිරි පිට පෙනි තෝරනවා. ඇයි මම සමාජයෙන් කොන් වෙයි. බෞතරයක් දෙන එහෙම කරද්දි මම කොහොමද කරන්නේ? ඕක නේද වට වෙලා තියෙන. ඕකට තමයි කන්ෆර්මිටි ට්‍රැප් එක කියලා කියන්නේ. මේ කන්ෆර්මිටි ට්‍රැප් එක නිසා ඔයා ගන්න ඩිසිෂන්ස් ගොඩක්වා වරද්ද ගන්නවා. දැන් ඔබ මේ ඩිස්ට්‍රැක්ෂන්ස් ගැන දන්නවා. මේ ඩිස්ට්‍රැක්ෂන්ස් වලින් පිරිච්ච ලෝකේ කොහමද ඔයා හරි තීරණයක් ගන්නේ? ඒකට ලෙන්සස් කීපයක් තියෙනවා. මම මේ ලෙන්සස් ගැන තමයි ඊළඟ කොටසෙන් ඔයාව දැනුවත් කරන්න යන්නේ. ඊට කලින් පොඩි මතක් කිරීමක් කරන්න. දැන් ඔබ මේ පර්සනල් ඩෙවලොප්මන්ට් සීරීස් එක යටතේ ඉන්නේ. අපේ කමියුනිකේෂන් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. කමියුනිකේෂන් මාස්ටර් ක්ලාස් එකක්. කමියුනිකේෂන් ස්කිල් එක ඉගෙන ගන්න කැමති නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. යන්න එතනින් ඔබට එන්රෝල් වෙන්න පුළුවන්. දැන් මේ ලෙන්සස් වල වැදගත්කම මොනවද දන්නවද? දැන් ඔයා තීරණයක් ගන්න යනකොට ඔයාට විවිධ කෝණවල් වලින් මේ ගැටලුව දිහා ඒ තීරණ දිහා බලන්න පුළුවන් නම් ඔයාට ගන්න තීරණේ වඩා නිවැරදි කරගන්න පුළුවන්. ඒක තමයි මේකේ බලාපොරොත්තු. ඉතින් මේ වගේ ලෙන්සස් ಜಾති 4ක් මම ඔබට කියන්නම්. ඔයා බලන්න ඔයා තීරණයක් ගන්නකොට අඩුම තරමේ ලෙන්සස් 2ක් 3ක්වත් මේකේ තියෙනවද මේක දාලා බලන්න මේක හරියනවද කියලා. පළවෙනි ලෙන්ස් එක තමයි selfish lens එක. selfish කියන්නේ ආත්මාර්ථකාමී ලෙන්ස් එක. ස්වභාව ධර්මයෙන්ම ඔයා කැමති වුණත් අකමැති වුණත් ඔයා පිළිගත්තත් නැතත් ඔයා මම අපි හැමෝම ආත්මාර්ථකාමී. right? ඒක ස්වභාවයෙන්ම එහෙම තමයි. right? ඔයා පිළිගත්තත් නැතත් ඒක එහෙම තමයි. right? ඒ ආත්මාර්ථකාමී ගතිය තියෙනවා නම් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නකො. right? ඔයා මොන හරි තීරණයක් ගන්න යනකොට right? මේකෙන් ඇත්තටම මම සතුටු වෙනවද? මේකෙන් මට වැඩක් තියෙනවද? මට මේක කරන්න කැමතිද? අනිත් අය ඒ කතාවතර නෑ මෙතන. අපි කතා කරන්නේ selfish lens එක. එතකොට අනිත් අය මොනවද හිතන්නේ? යා අම්මා මොනවද කියන්නේ? නංගි මොනවද කියන්නේ? නෑ. මේක selfish lens එකනේ. එතකොට ඒ කතාවතර මෙතන නෑ. ඒ ලෙන්ස් එකට අනුව මට මේක ඕනේද? මම මේක කරනවද? මේ ඩිග්‍රී එක මට හරියනවද? මේ බිස්නස් එක මට ඕන එකක්ද? නැත්නම් මට මේකෙන් සතුටක් ඒ ලෙන්ස් එකෙන් බලන්න පුරුදු වෙන්න. ඒක පළවෙනි ලෙන්ස් එක. දෙවෙනි එකට අපි කියනවා කාමේලියන් ලෙන්ස් එක කියලා. රයිට්? මේ වචන ගැන ලොකුට වද වෙන්න එපා. අදහස තේරුම් ගන්න. දැන් ඔබ කටුස්සව දන්නවද? දැන් කටුස්සා මොනවද කරන්නේ? තමන් ඉන්න වටපිටාව අනුවනේ පාට වෙනස් කරගන්නේ. වටපිටාව අනුව බලනවා, තීරණය කරනවා, පාට වෙනස් කරනවා. දැන් එහෙමයි කියලාට හැම පාටම වෙනස් කරන්න බලන්න බෑ. right? හැම වෙලාවෙම යා පාට වෙනස් කරනවද නැහැ. right? ඒ වගේ ඔයාගේ වටපිටාවට කොහොම මේක බලපායිද? මගේ අම්මා තාත්තට කොහොම මේක බලපායිද මේ ගණ තීරණේ. right? මගේ පාර්ට්නර්ට කොහොම බලපායිද මේක? මගේ ගෙදර අපි කියමු තව සිබ්ලිංස්ලා ඉන්නවනම් නංගිලා මල්ලිලා අක්කලා අයියලා ඉන්නවනම් ඒගොල්ලන්ට කොහොම බලපායිද මේක? අනාගතේ කොහොම බලපෑමක් තියෙයිද මේක? right? මම මේ ගන්න තීරණේ මගේ හොඳම ගුරුවරයාට කොහොම යාළුවට කොහොම බලපායිද? right? අනේ බලපෑම් ටික පොඩ්ඩක් ඇනලයිස් කරනවා. දැන් එහෙමයි කියලා කටුස්ස වගේම හැම පාටම වාට ගන්න බෑනේ. right? හැමෝම ගැනම හිතන්න පුළුවන්ද? බෑනේ. right? ඒ නිසා තමයි කියන්නේ අර ලිමිටේෂන් එකක් තියෙනවා. එතන පොඩි කරන්න බැරි වැඩකුත් තියෙන. හැමෝ ගැනම හිතන්නත් බෑ. හැම වෙලාවෙම බලපෑම නෑ. පුළුවන් කොටස පේන කොටස හිතලත් ඔයාට තීරණය පේනවා නම් මේම ඔක්කොම ගැන හිතුවම අර පේන්න ඒගොල්ලන්ට වරදක් වෙනවා කියලා. ඒගොල්ලන් ගෞරවයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ඔයාට පේනවා නම් අන්න මේ ලෙන්ස් එකත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් අර selfish lens එකට පස්සේ. right? දැන් මේක පිළිවෙලක් නෑ මුලින්ම selfish lens එක දාන්න. එහෙම පිළිවෙලක් නෑ. හැබැයි අරක දැම්මට පස්සේ මේ ලෙන්ස් එකක් දාලා බලන්න. දැන් ඔයා ගැන හිතලා ඒකෙන් විතර තීරණය ගන්නකෝ ඉතල බලන්න ඔයා කොච්චරන සමාජයෙන් කොන්නෙකට තියනවද කියලා. ඒ කියන්නේ ඔයා රටට මොනවා වුණත් කමන්නේ පවුලට මොනවා වුණත් මං ගැන විතර. ඒකට ඒ ලෙන්ස් එකෙන් විතරක් ඔයාලා තීරණ ගන්න බෑ. මේ ලෙන්ස් කීපයක් ඔයා දාලා බලන්න. මේක තමයි දෙවෙනි ලෙන්ස් එක. දැන් තුන්වෙනි ලෙන්ස් එකට යන්න කලින් පොඩි මතක් කිරීම. දැන් පළවෙනි ලෙන්ස් එක දැම්මට පස්සේ ඔයා ගැන හැපි. right? මම selfish lens එක දැම්මා මට මේක ඕනේ. right? එතකොට ඔයා එක පියවරක් ඉදිරියට ගියා. දැන් දෙවෙනි lens එක දැම්මට පස්සේ මටත් ඕනේ අනිත් අයටත් බලපෑමක් නැත්තම් ඔය තවත් ඉදිරියට යනවා. decision එක තවත් හොඳයි. දැන් අපි යමු තුන්වෙනි lens එකට. මොනවද ඒ? තුන්වෙනි lens එක තමයි
බ්‍රාන්ච් ලෙන්ස් එක රයිට් ඒ මොකක්ද රයිට් තීරණයක් ගත්තනේ ගණ්ඩ යනකොට හිතන්ඩ මේ ගන්න තීද නිසා ඉස්සරහට මට මේක කර ගුණා වෙයිද රයි ම තීරණයක් ගන්න ම ජිම්ම එකට අන්ඩෝනි ඒක නෙවෙයි තින්නේ ඊට පස්ස හිතන්න ඕනේ ලෙන්ස් මේ ලෙන්ස් එක දාලා මට සතියට මේ දවසල යන්න පුළුවන් වෙයිද දවසක් කර දවසක් එන්න කියන පුළුවන් වෙයිද කොයි වෙලාවට මට මෙම යන්න පුළුවන් නේදයි නැතම කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එකක් කරන්න යනවා මට මේක ලෙක්චර්ස් වලට යන්න පුළුවන් වෙයිද මම අහගෙන ඉඳීද මට මම ඔය උගන්වන දේවල් වලට කැමති වෙයිද රයිට් දැන් ඕක යනකොට මට කම්මැලි වෙලා බෝරින් වෙලා සල්ලි ටික අපරාධි නාස්ති වෙයින් මම නැවතුවොත් අඬ මොකද්ද තීරණය ගන්න කලින් මේක කරොත් මොනාද වෙන්නේ මට මේක කරගන්න පුළුවන් ඒක තීරණ ගන්න ඕන කෙනෙක්ට පුළුවන් ක්‍රියාත්මක කිරීමේදී තමයි අපිට තේරෙන්නේ මම ගත්තේ වැරදි තීරණයක් කියලා. එතකොට මේ ලෙන්ස් එකත් ඔබ දාලා බැලුවොත් ඔබ තව පීවරක් ඉදිරියට යනවා. හතරවෙනි ලෙන්ස් එක තමයි POV ලෙන්ස් එක point of view ලෙන්ස් එක. මොකක්ද ඒ? දැන් ඔයාගේ යාළුවෙක්ට ප්‍රශ්නයක් ආවම ඔයාට හරි දක්ෂකමක් තියෙනවා ඒකට කන්සල්ටේෂන් එකක් දීලා ගයිඩන්ස් එකක් දීලා එයාට උදව් කරන්න. හැබැයි ඔයාට මේ ප්‍රශ්නය ආවොත් ඔයා හිර වෙනවනේ. ඒ ප්‍රශ්නෙම රයිට්. එහෙම එකක් තියෙනවා. මොකද අපි තීරණ ගන්නකොට අපි ඊගෝ එක ඕවර් තින්කින් බය මේ ඔක්කොමත් එක තමයි අපේ තීරණ ගන්න. රයිට්. හැබැයි වෙන කෙනෙක්ට තීරණ දෙද්දී අපි හරි දක්ෂ විදිහට එක දෙනවා. ඒ නිසා ඔයා මේ ලෙන්ස් එකේදී කරන්නේ ඔය ප්‍රශ්නේ දැන් ඔයා තීරණයක් ගන්න යන දෙයක් තියෙනවානේ. ඔයාට ආව කියලා හිතන්න එපා. වෙන කෙනෙක්ට ආව කියලා හිතන්න. ඔයාගේ යාළුවෙක්ට ආව කියලා හිතන්න. ඔයා දන්න කෙනෙක්ට ආව කියලා. එතකොට මොනවද යාට කියන්නේ? අන්න ඒ විදිහ ලෙන්ස් එක වෙනස් කරලත් මේකට උත්තරේ දුන්නොත් ඔයාට පොසිටිව් උත්තරයක් නම් තියෙන. අන්න ඒක ඔයාලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒතකොට මේ ලෙන්ස් හතරටම උත්තර දෙනකොට ඔයාට එන්නේ පොසිටිව් දෙයක් නම් අන්න ඒ ඩිසිෂන් එක ගන්න. රයිට්? හතරෙන් තුනක් හරි හොඳයි නම් ගන්න. එකක් දෙකක් වගේ නම් පොඩ්ඩක් කල්පනා කරන්න. රයිට්? ඒතකොට මේ ලෙන්ස් හතරම ඔයාට පාවිච්චි කරන්න පුළුවන් තීරණයක් ගන්නකොට. දැන් ඒ ටික හරිනේ. දැන් මම ඔයාලට මේ වීඩියෝ එකේ අවසාන කොටස විදිහට තව වටිනා දෙයක් ෂෙයා කරනවා. මෙතන ඉවර කරන්නේ නැහැ. 5 diamond decisions. ජීවිතේ ඩයමන්ඩ් වගේ හරි මිල අධික වැලියබල් දෙයක් නේ. ඒ වගේ decisions පහක් තියෙනවා ලයිෆ් එකේ. තීරණ පහක්. මේ තීරණ පහ තමයි ඔයාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙන්නේ. මේකත් එක්ක ඔබ සෙල්ලම් කරන්න එපා. මේක අව탁සීරුවට ලක් කරන්න එපා. මේ decisions පහ හොඳට හිතලා බලලා ගන්න ඕනේ මේ කියපු දේවල් එක්ක. right? මොකක්ද මේ decisions පහ? පළවෙනි එක what do you choose to be? මම කොයි වගේ පුද්ගලෙක්ද පුද්ගලෙක් බවටද පත් වෙන්නේ right very important decision in life right දෙවෙනි එක whom do you choose to marry? ඔයා කාවද marry කරන්න යන්නේ like very important decisions. තුන්වෙනි එක what do you do to stay healthy? ඔබ healthy ඉන්න මොනවාද life එකේ කරන්නේ right very important decisions. හතරවෙනි එක whom do you connect with? කාත් එක්කද මම connect වෙන්නේ life එකේ very important decision in life. පහ where do you find mental peace? මානසික නිදහස ලබන්න මම මොනවාද කරන්න ඕනේ කොහෙද ඉන්න ඕනේ right very important right මේ decisions පහ ඔබ ගන්න ඕනේ life එකේ මේ decisions පහ ගන්නකොට හොඳින් කල්පනා කරන්න වැරදි decisions ගන්න එපා life එකම change වෙන decisions පහක් මේ කියපු දේවල් පාවිච්චි කරලා බලන්න right simple books personal development series එක යටතේ අද ඔබ මේ බැලුවේ ඉවර කරේ decision making තීරණ ගැනීම පිළිබඳව ඔබව දැනුවත් කරන්න කමෙන්ට් කරන්න මම කියපු වචන valuable video learn so much very insightful right learning a lot ඕන දෙයක් කමෙන්ට් කරන්න right වීඩියෝ එකෙන් ඇත්තටම ඔබ යමක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක ෂෙයා කරන්න ඔබ දන්න කට්ටියට groups වල ෂෙයා කරන්න channel එක subscribe කරන්න ඔබ දන්න යාළුවෙන් ඉන්නවා නම් simple books channel එක ගැන දැනුවත් කරන්න මේ මෙහෙම channel එකක් තියෙනවා මෙහෙම දේවල් ඉගෙන ගන්න පුළුවන් subscribe කරලා තියාගන්න කියලා කියන්නේ ගිණුම් පොතේ හැමතැනම දාන නිසා ඔබේ ගනුදෙනු ඔක්කොම අපිලිවෙලටද තියෙන්නේ කුඩා ව්‍යාපාර හිමිකරුවෙක් විදිහට ඔබට හරි තීන්දුව తీරන ගන්න ඒක ලොකු බාධාවක්ද ඒ කරදරකාරී CR පොතෙන් දැම්ම නිදහස් වෙලා shopbook app එකට set වෙන්න කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන්ම හදලා තියෙන ලංකාවේ පළවෙනි app එක ෆෝන් එකෙන් access විය හැකි English Tamil සිංහල කියන භාෂා තුනෙන්ම සමන්විත 100% ආරක්ෂාකාරී භාවිතා කිරීමට පහසු app එක customers ලව app එකට add කරලා automated payment reminders යවන්න ඔබගේ ව්‍යාපාරයේ මුදල් සියල්ල track කරන්න ගනුදෙනු සියල්ල තත්පර ගානකින් කළමනාකරණය කරගන්න supplier reports ශනිකව යවන්න ඔබේම කියලා බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරගන්න. දැන්ම shopbook app එක ඩවුන්ලෝඩ් කරගන්න.